ඔන්න මේ අපි ඇවිල්ලා ඉන්නේ සෙල්ල කතරගමට. එතකොට සෙල්ල කතරගම තමයි වල්ලි මාතාවගේ සහ කඳ කුමරුවන්ගේ ප්‍රේමය හටගත්තයි කියන මේ නිජ බිම. ඒ නිජ බිමේ තියෙනවා වල්ලි ගුහාවර ඇතින් පේනවා. ඉතින් අපි ඇතුළට ගිහලා බලමු නේද? මෙන්න මේ පේනව නේද? මේ තමයි වල්ලි ගුහාව. එතකොට දැන් වල්ලි මාතාව හොයාගෙන ඉන්දියාවේ ඉඳලා කතරගම දෙවියෝ එනවනේ. එතකොට මේ ප්‍රදේශයේ තිබිලා තියෙන මේ ගුහාව තියෙන මේ කලාපෙම තිබුණයි කියලා කියන්නේ තනහේන. දලුවත මහත්මයා එතකොට මේ සෙල්ල කතරගම භූමියේ තවත් මේ වගේ විශේෂ දේවල් තියෙනවා. අපෝයි තියෙනවා. යා අපි ගිහිල්ලා බලමු. අපි මේ බලබලාවේ සෙල්ල කතරගම වල්ලි ගුහාවට ඔබ්බෙන් තියෙන ගල් තලාව. මේ ගල් තලාවත් එක්ක වල්ලි මාතාවගේ පුරාණෝක්ති ගණනාවක් බැඳලා තිනවා. දැන් අර පිටහා ගල් තලාවේ තමයි කිරි ඔරුව තියෙන්නේ. මොකද කතරගම දෙවිඳුන් වල්ලිට පෙම් බැඳගෙන මේ ගල් තලාවේ සන්නාසි වේශයකින් ඉඳලා තිනවා හිත් දිනා ගැනීම සඳහා. ඕක දන්නවා හැබැයි අර හිත් දිනා ගන්න ආවයි කියන එක දන්නේ නැති හින්දා සන්නාසියෙකුට කරන සත්කාරයක් විදිහට කිරි දීලා තියෙනවා. එතකොට මේ ගල් තලාවේ ඔරුවක් හැඩයට ස්වභාවික පිහිටීමක් තියෙනවා. ඒකට කිරි දුන්නයි කියලා කියනවා. ඔය කිරි බොණ්ඩ නායිකාවයි කියලා කියනවා. අන් එතකොට ඒක දකින්නවා එක් දවසකදී වල්ලි. ඊට පස්සේ නයා පිසික්කා කියන මේ ගල් තලාවෙන් පිට දෙමළ ප්‍රජාව විශ්වාස කරන්නේ නපුර යටපත් කරයි කියලා. කතරගම දෙවිඳුන් ඉන්නකොට කතරගම දෙවිඳුන්ගේ අසුන දන්නවනේ මොනරා. මොනරා පාගගෙන ඉන්නේ නයා. නයා කියන්නේ විපත නපුර නරක අන්ධකාරය කියන එක. ඒ සියල්ල බැහැර කිරීම දෙමළ ප්‍රජාව අදටත් ඇවිල්ලා මේ ප්‍රදේශයේදී මේ පිටහ තියෙනවා ඒ නයා ගියපු පාර කියලා කියනවා. ඒ වගේම කතරගම පිහිටේ වල්ලි මාතා දෙවලත් එක්ක තමයි ඒ උරුමය ඈඳිලා තියෙන්නේ. ඉතින් අපි යන්කු ගිහිල්ලා බලමු. දැන් අපි මේ වල්ලි මාතාව ගැන කතා කරගෙන එනකොටම පේනනේ වල්ලි දේවාලය ඉස්සරහා වල්ලි උරුමකරුවන් ඉන්නවා. ආද මම ගෙත්තක්වලමයි. ඔව් මේ අපේ ගවේෂණක මුද්‍රා කණ්ඩායම වල්ලි මාතාව හා බැඳුණු කතරගම යටගියාවේ ජන උරුමයක් තමයි අපේ ආදිවාසීන් නැත්නම් වැඩි ජන පරම්පරාව. එතකොට මේ ඇත්තෝ ඇවිල්ලා ඉන්නේ ඒ උරුමකරුවන් වර්තමානයේ උරුමේ කියාගෙන. මොකද මේ පෙරහැර වීදි සංචාරය කරනකොට අර දුන්නේ විදිනවා ඇතාට පෙරහැර නවත්තන්න. මේ ඇත්තන්ගේ පරම්පරාව තමයි ඒ උරුමේ පවරන්නේ. එතකොට අතීත උරුමේ නූතන සම්ප්‍රදායක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි වල්ලි දේවාලයට ගොඩ වදිනකොටම මේ ඇත්තොත් මුණ ගැහුණා. කොච්චර අපූර්වද මේ සංස්කෘතික සම්බන්ධියාව.